රන්වන් කෙත්යායකින් වට වූ සාමකාමී ගම්මානයක කාරුණික ගොවියෙක් ඊතා සරල අවංක ජීවිතයක් ගත කළා. එක් උදෑසනක වල්පැලෑටි ගලවමින් සිටියේදී ගොවියා දුටුවා ලස්සන නාගයෙකු වැටුණු ගස් අත්තකට යට වී සිරවී සිටින අයුරු. සර්පයාට කිසිදු හිරිහැරයක් නොකර ගොවියා ඔහුව මෘදු ලෙස නිදහස් කර ගසක් යට සෙවණකට බුවා. පසුදා ඒ නාගයා ආපසු පැමිණියා. ඔහු සිය කෘතඥතාවය පළ කිරීමට දිලිසෙන මණික් ගලක් කටින් රැගෙන විත් තිබුණා. මේ කතාව ඇසූ ගොවියාගේ කෑදර අසල්වැසියා නාගයාව සොයාගෙන ගොස් තමාගේ වාසනාව උරගා බැලීමට තීරණය කළා. අසල්වැසියා මණික ලබා ගැනීමේ අරමුණින් නාගයාව අල්ලා ගැනීමට උත්සාහ කළ විට නාගයා ආත්මාරක්ෂාව සඳහා ඔහුට දෂ්ට කළා. එදා සිට ගම්වාසීන් එක් පාඩමක් ඉගෙන ගත්තා. එනම් කරුණාවෙන් ආශිර්වාද ලැබෙන බවත්, කෑදරකමෙන් දුක සහ විනාශය ළඟවන බවත්.